එයාට වයන් නැහැ කිසිම. තියෙන්නේ 30000යි. නීලම්සොන් නෙමෙයි කවුද මේක කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර්. ඒ වගේ ඉතින් අඳින්න බෑනේ අත ලොකු අයට නම් බලන්න ලස්සන පොඩි මේ මෙච්චරයි. මෙච්චරයි. මෙච්චරයි ගොඩ එච්චර වන්දේ නේ. චුට්ටක් තියෙනවා ඒක. අසරයි. ආසෙදන වොෂ්රූම් එකේ. guys, welcome to my YouTube channel. I think that new series again. හතරවෙනි එකකින් ඉතින් ඔයාලා මෙයාට මතක් අදලා මේ ඔය දෙන්නේ Terminator 21 කියන shopping mall එකේ තමයි Terminator 21 කියන shopping mall එකේ තියෙන්නේ දේවල් ගන්න. මම කියනවා embrace space just I get on the creating camp model. තමයි ඔය ඉතින් that's bonus. වල ගියා ඉතින් ගයිස් අපි පතායවල ඉන්න දෙවැනි දවසේ තමයි මේ ටර්මිනල් 21 එකට ගියේ. මේ ළමයි රෑ මොන වෙලාවෙ අපි ස්ට්‍රීට් එකට ආවා ස්ට්‍රීට් එක මාරම ක්‍රවුඩඩ්. ඉතින් බලන්නකෝ ඔයාලත් කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා. ගයිස් ඉතින් මොන්න අපි ඇවිල්ලා තින්නේ ටර්මිනල් 21 එකට. මෙතන එළිය උඩට මාර ප්‍රශ්නයක් මම ඔයාලට දැම්මේ නැත්නම් මේ guys අපි ඇතුළට යන්න. ඉතින් guys ටර්මිනල් 21 කියන්නේ shopping mall එකක් නේ. ඉතින් ඒකේ ස්පෙෂැලිටි එක තමයි එක ෆ්ලෝ එකක එක කන්ට්‍රි එක ගාන රිප්‍රසන්ට් කරන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් guys ඔන්න දැන් ඔය අපි ඉස්සෙල්ලාම යන්නේ ටෝකියෝ සිටි එකට. අපි බලමු මේකේ ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා KKV කියලා පොඩි ෂොප් එකක්. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු. KKV. ඊට පස්සේ මෙන්න මේගොල්ලෝ අතේ හැම වෙලාවෙම මෙන්න මේ ෆෑන් එක තියෙනවා. මේක හැම වෙලාවෙම මේගොල්ලෝ පාවිච්චි කරනවා. වා. අසන බයික් එකක් තියෙනවා. මොකද බයික් එක? හරි. හොන්ඩා කටු. ඉතින් කොල්ලෙක් කියනවා නම් අනිවාර්යයෙන්ම කෙල්ලට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අනිවාර්යයෙන්ම මේකක් ගන්න වෙනවාමයි. ජපාන් වල මේක තිබ්බා. මේක රසයි. පොඩි නිකන් මේක වාව්. මේ බාත් 15යි. කියන්නේ රුපියල් 150යි. මේක නම් පාඩුත් නෑ නේ අකි. රුපියල් 90යි. මේ බාත් 9යි. ෂෝක් නේ. මොකද මේක 711 එක දැක්කේ නෑ මම මේවා. මේ පොඩි ජෙලි එකක් තියෙන මේකේ. මේ ලොකු කින්ඩි ජෝයි තියෙනවා. අර ලොකු ලොලිපොප් එක පෙන්නමුද? ලොකු ලොලිපොප් එකක් තිබ්බ මේ තඩි ලොලිපොප් එක මේ කෑව හැකි සතියක්. සතියක් කාලේ ළඟ සති ඩයබටික්. ඔව් සීන් හැදෙනවා ඊට පස්සේ. ඉතින් ඔන්න ගයිස් තියෙනවා මෙතන මේ බාත් 9යි. ඒක රුපියල් 90ක් වගේ වෙන්නේ ලංකාවේ සල්ලි වලින්. එතකොට මේ මාෂ්මෙලෝස් එකක් නේ. ෂෝක් එක. ඒක රස පාටයි. මේ චිප්ස්, බනන චිප්ස්. මන් පෙන්නගෙන යන්නම් ඔයාලට මේ විදිහට. පොඩි ආමන්ඩ්ස්, කැෂියුස්. නංගි මේ හෑන්ඩ් ක්‍රීම් මේව හෑන්ඩ් hand cream. මේක නම් ගලයි. සෙට් නැද්ද? මේක සුවඳයි. මොකද? මේ සෙට් එක සෙන්ට් එක කීයද ඒක? බොඩි මිස්ට් එක. බොඩි මිස්ට් එකක් මේක. රුපියල් 350 ඇඳුම් හදලා තියෙන්නේ කොට ස්ලිම් ෆිට්ස් ඇඟවල තියෙන එක තමයි නේ. ඔව් පොඩි මේ දැන් මේ වගේ ඒවා ඉතින් අඳින්න බෑනේ අත ලොකු අයට මේ බලන්න ලස්සන පොඩි මේ මෙච්චරයි 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 ගොඩ එච්චර වන්දේ නේ චුට්ටක් තියෙනවා ඉතින් නේද යා බලන්න
ඉතින් අපි දන්නවා ටෝකියෝ කියද්දි ජපානි කියද්දි අපිට ඉස්සලා මතක් වෙන්නේ මොනවද? සකුරා මල් and මෙන්න මේ තියෙන ලැන්ටන් එක. ඉතින් කොහොමද මේකේ ලස්සන? මේක මේ විදිහටම හදලා තියෙනවා. ඔව් මේ ගොඩක් ඇනිමේ කලෙක්ෂන් ඇනිමේස්ලට කැමති අයට මේ වගේ ඇනිමේ කලෙක්ෂන්ස් තියෙනවා අත්‍තරම මොනවාද එක එක ලේසි ගණක් නෙවෙයි ඈ. කීයද අයියේ මේ? 14000. දෙසර්ට් එක අපේ ලංකාවෙන් 10000. ලංකාවේ රුපියල් 14000ක් වෙන්න මෙයා. මේක 19000යි. 19000යි. අර 20000යි. 20000යි. මේ කැප්ටන් නම්බර් එක. එයා විතරයි මම දන්නේ. මෙයාව දන්නා සුපර්මෑන්. ස්පයිඩර් නේ. ඔය කින්නේ කවුද තෝර්ද? තෝරන්නේ. තෝරකින්. ආ. මේක 20000යි. හරි. 45000යි. 45000යි. මොනවද තියෙන්නේ? 30000යි. 30000යි. නීලම්සොන් නෙමෙයි කවුද මේක කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර්. මේ පොඩ vlogs වලට පොඩි ලයිට් එකක් කොහොමද කියලා. රුපියල් 8900 මම ලංකාවේ ඔන්ලයින් ඕඩර් කළා TikTok එකෙන් මේ රුපියල් එක උනේ 600ක් 700ක් වගේ. මේ තව කැම කටටියක් තියෙනවා. කොහොමද අර අවුට්ඩෝර් ඉන්ට්‍රෙස්ට් පොඩි අවුට්ඩෝර් වයිබ් එකක් එයාලට ෆීල් වෙනවනේ මෙන්න මේ වගේ කට්ටට ඉද්දි. මේ තියෙනවා පොඩි චිප්ස් වර්ග. චිප්ස් අයිටම්ස් ටිකක් තියෙනවා. චිප්ස් ද ඉස්සෝ විතරයි. ප්‍රෝන්ස් තින්නේ. ටෙස්ට් කරන්න පුළුවන්ද? අන්න ටෙස්ට් කරලා බලමු. ගයිස් අපි දැන් හොරෙන් ටෙස්ට් එකක් කරන්න යන්නේ. ටෙස්ට් කරන්න දුන්නේ නැහැ ගයිස් තරහින්. අපි ටෙස්ට් කරන්න මටත් ටිකක් දෙන්න. කොහෙන්ද ගන්නේ? ඔක්කොම කන්න. දූරියන්ද? දූරියන්. ඒක ටිකක් පැන්රා වැඩි දූරියන් කනවා. ඒකට ඒක සෙට් වෙන්නේ නැහැ නේ. සෙට්ද? මොනවා සෙට් වෙන්නේ නැහැ. sugar free, mango free. Are these fruits? Of course. All fruits. Fruits. This is durian. No, durian. Durian. Mango. What? Mango? Mango. Ah, mango. මේ අපි කාලා දෙන්නේ mango එතකොට. කන්නාඩියක් තියෙනවා. වලලු මාල මොනවාද අයියේ අර අතට දාන ලොකු ඒවානේ. ඔය ලංකාවේ තියෙන කොහොමද මේ ගණන්? මේක 7990. රුපියල් 7990යි. 90යි මේක ලොකු එක 9990. 9990යි. ඒ ගණන් වැඩි නේ. පතාය වලින් නම් මං හිතන්නේ මන්ට පතාය වල ටර්මිනල් 21 එකේ ඉස්සලම ආවේ. කියන්නේ shopping වලට මේක නම් ගණන් වැඩි. මෙහෙන් ගන්න එපා. මේ බෙල්ට් එකක් කොහොමද? මට බෙල්ට් එකක් ගන්න ඕනේ. එහෙන් ගමුනේ අම්මා. මේ ඔරිජිනල් මේක ඔරිජිනල් මේ කිඹුලයි. ඔරිජිනල් පොකඩයි. කීයද මේක? 12000. මේ ඔරිජිනල් ක්‍රොකඩයිල් බෙල්ට් එක රුපියල් 12000ක් එනවා. අපේවා මේ අයියා කියලා එක්කගෙන ආවේ පතාය වලින් නම් බඩු ගන්න තියාගන්න එපා කියලා. බොරු වැඩක්. මෙයාට ගන්න ඕන ලදෙන අනේ ගන්න බෑ. මෙයාට දෙන්නේ මම අපරාධි බොරු සල්ලි. ඒ අර ඇඳුම බලන්නකෝ. ඒ අර ඇඳුම. මෙන්න මේ වගේ ඇඳුම් ඇත්තටම ලස්සනයි. මේ මම ගණනනම් ඔව් බාත් 150යි මේ පේනවනේ උඩ. රුපියල් 1500. මම දන්නේ අතරම ගර්ල්ස් එක ඇඳුම් නම් කොහොමද දන්නේ ලාභත් දන්නේ නැහැ. ඉතින් මෙන්න සබන් නේ. මේ සබන් නේ? සෝප් නේ? සෝප්. රෝස සබන් තියෙනවා. අබ සබන් තියෙනවා. පැණි සබන් තියෙනවා. ඔබ සුවඳයි නේ? වා. guys මෙන්න මේක අඹ සුවඳයි. මේ සුවඳ මේ අඹම සුවඳයි. ඇත්තටම අඹ සුවඳ එන්නේ නේ. Original smell. Mangoes original smell. Is this මේ mangoes නේ? අම්මට mango සුවඳක් එනවා. ना fresh juice. මේ තියෙන්නේ orange. Is this orange? Orange. May orange and this mango. Passion. Pomegranate. Okay. All fresh. Fresh drinks. ඉතින් එහෙනම් දැන් තමයි අපි ටෝකියෝ වලින් පිටත් වෙන්නේ. Departure from Tokyo. ඔන්න එහෙනම්
ටෝකියෝ වලින් පිටත් වුණා කොහාටද? San Francisco. සෑන් ෆ්‍රැන්සිස්කෝ. ඉතින් ඔන්න මේ මොකරි සුකියා කියලා ජපනීස් රෙස්ටුරන්ට් එකක් පහු කරගෙන යනවා. කට්ටිය කෑම කනවා. ඔන්න තියෙනවා බිරියානි කෙබබ් ග්‍රිල් කියලා Where from brother? We are from Sri Lanka. Sri Lanka. You are from? From Burma. What? Burma, you know? Burma. In Myanmar. India, where? Myanmar. Myanmar, yes. Hey, nice to meet you. Thank you, brother. Nice. ඉතින් ගයිස් මේ පියර් 21 එක කියන්නේ තනිකරම ෆුඩ් කෝට් එකක්. ඉතින් මේකේ තියෙන එක එක ජාතියේ රෙස්ටුරන්ට්ස්. ඒ වගේම මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ෆුඩ් කෝට්ස් වලින් අපි කෑෂ් නේ පේ කරන්නේ. මෙතනදී පොඩි දෙයක් තියෙනවා අපිට කරන්න. එතන තියෙනවා පොඩි කවුන්ට් එකක්. එතෙන්දි ගියයින් පස්සේ අපි ඒ කවුන්ට් එකකට බාත් 100ක් 200ක් 300ක් වගේ ගාණක් අපි එතනට දීලා අපි කාඩ් එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි රෙස්ටුරන්ට්ස් වලින් කෑමක් හද්දී ඒ කාඩ් එක දීලා ඒකෙන් තමයි අපි කාඩ් එකෙන් සල්ලි පේ කරන්නේ. එතකොට අපිට බැරි වෙලාවත් සල්ලි ඉතුරු වුණොත් ආයේ අපි කාලි ඉවරුණයින් පස්සේ කවුන්ට් එකකටම ඇවිල්ලා අපිට පුළුවන් බැලන්ස් එක අපි අතර ගන්න. ඉතින් බැලලාවත් අපි ආයේ වැඩිපුර කන්න ඕන ආයේ ටිකක් අපිට සල්ලි දීලා ඒ අවශ්‍ය ගන්න අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ආයේ සල්ලි දෙන්න දෙන්නේ අපින් සල්ලි ගෙවලා කාඩ් එක අරගෙන අපි ඊට පස්සේ පොඩි එන්ජොයි කරන්න ඕන. ඔන්න සුසී තියෙනවා. ඒක පාට සුසී තියෙනවා. ඉතින් ඔන්න අපි ඇවිල්ලා තින්නේ ෆෘට් ෆ්‍රෙෂ් ෆෘට්ස් ගන්න. මේ ඔරෙන්ජ් ජූස් උයි පන් ජූස් විතරයි මෙතන තියෙන්නේ. මෙන්න මේ විදිහේ සල්ලි අපි දැන් පේ කරනවා. Okay, thank you. Can I take a... Oh, okay, thank you. ඉතින් මේක විතර කන්න වෙන්නේ නැහැ. ไปหาที่นั่ง ඉතින් guys මෙන්න මේ ඩ්‍රින්ක් එක අරගත්තා. අරගෙන අපි යනවා දැන් කන්න මොන හරි බලන්න. මෙතන තියෙනවා පෝක් කඩයක්. පෝක් තනිකර විතරයි පෝක් විතරයි. Hi. यार हरी वाला फ्रेंडली ඕන විතරයි ඉන්නේ. ඉතින් ඔන්න දැන් අරගත්ත පොඩි කැම දෙයක් ගත්තා. පොඩි කැමෙකුයි. හරි. ඉතින් එනකම ඉන්නේ. ඉතින් ආරි ඉතින් දැන් මේ අරගෙන මේ දෙක චුට්ටක් ටේස්ට් කරන්න හදන්නේ බලමු. ඉතින් මෙන්න මේ දෙන්නේ මම ගත්ත එක. පොඩි ජෝස කෑලි කඩේ යන අතර පහක් තියෙනවා. මේ ඩ්‍රින්ක් එක තියෙනවා. මේ අපේ ඊය ගත්ත එක තියෙනවා මොනවද මේ? Chicken with roti. chicken with roti කියලා එකක්. හරි. දැන් අපේ නංගි මොනවද ගත්තේ? අර මේ රොටියේ මොනවාද බන්ද නේද? පොඩි chicken කැලි ස්ටිකි රයිස් එක දෙනවා. අක්කා තරන්නේ නේද? ඉතින් අපි බලමු සුට්ටක් මේක ටේස්ට් කරලා. සෝස් ටිකක් ගෑවා. රසයි තමයි. ඉතින් මේ සල්ලි අරගෙන අපි ඉතිරි සල්ලි ආවා. මට මෙන්න මෙච්චරයි හම්බුනේ. ඒක තමයි. එන දුක චුට්ටයි හම්බුනේ. මෙච්චරයි හම්බුනේ නේ. අයිස් මේ මොනවාද මේ? මේ මැංගෝ ස්ටිකි රයිස් හදන්න නැද්ද? බලමු. බෝල පාටට දීතු. මේ අප වෙඩි වල සයිස් එක. ඒක මැංගෝ ස්ටිකි රයිස් එක දෙනවා. මේ දැන් අපි අර ෆුඩ් කොනේ එළියට ආවා. ඔයාලා ෆිල්ම් එකක් බලන්න යනවා නම් මෙන්න මෙතන තියෙනවා මේ XR2 මෙන්න මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි යන්න තව ඉස්සරහට.
ඒක මාරම විදිහට හිතලා අස්සට ප්ලෑන් කරලා තියෙන වැඩක්. අස්සරයි. ආසිරන වොට්රුම් එකට. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ලන්ඩන් වලට තමයි මේ යන්නේ. කොහමද අයිෆල් ටවර් එක? ඉතින් අපි එනං ඔන්න ටර්මිනල් 21 එකකින් එළියට යනවා. ඔයාලට ගයිස් පෙන්නන්න සුපිරිම දෙයක් තියෙනවා. එයාට බයක් නැහැ කිසිම. Sol y arena, oh so bright. Baila conmigo toda la night. El ritmo suena, can you feel? Move your body, it's so real. Vuélvete loco, don't stop now. Sigue el ritmo, I'll show you how. Fuego en el aire, burning high. Feel the heat bajo el sky. Baila, sin parar. Shake your body, shine like star. Baila, en el mar. Keep it going, no queda igual. ඉතින් ගයිස් ඔන්නෝම තමයි ටර්මිනල් 21 කියන බ්ලොග් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම පතාය සිටි එකේ මේ ඉන්න හරිය ඔයාලට පේනව නෙමෙයි. ගොඩක් කාම්. ඉතින් ගයිස් ඊළඟ බ්ලොග් එක මම ඔයාලට ඉක්මනට ගේන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.